හලෝ යාළුවනේ ST පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම subscribe කරලා bell එක ඔබන්න. ආයුබෝවන් දුවේ පුතේ හැමෝම ලෑස්තිද අද අලුත් වැඩකට? අපි අද මේ විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නය නිකම් කටපාඩමින් හදන්නේ නැහැ. මේක හරියට අභිරහසක් විසඳනවා වගේ හරිම විනෝදජනක වැඩක්. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ අපූරු ගැටලුව ලේසියෙන්ම විසඳගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔන්න තියෙනවා අපේ 36 වෙනි ප්‍රශ්නය. මේක දැක්ක ගමන් බය වෙන්න එපා. හොඳේ. මෙතන තියෙන්නේ පාසල් බෑග් 3ක් ගැන කතාවක්. අපිට තියෙන්නේ මේ බෑග් වල බර හොයන රහස් පරීක්ෂකයෝ වෙන එකයි. ප්‍රශ්නය අහලා තියෙන්නේ අමල්ගේ පාසල් බෑග්ගේ බර නිවැරදිව ගණනය කිරීමට අවශ්‍ය වන ප්‍රකාශ දෙක මොනවාද කියලයි. ඒකට යටින් පුංචි ප්‍රකාශ 4ක් උත් දීලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් විසඳද්දී අපිට තියෙන වැදගත්ම දේ තමයි අපේ ඉලක්කය මොකක්ද කියලා හරියටම අඳුරගන්න එක. අපිට හොයන්න ඕනේ කාගේ බෑග් එකේ බරද? කසුන්ගේද? නිමල්ගේද? නෑ, අපිට ඕනේ අමල්ගේ බෑග් එකේ බර. අමල්ගේ බෑග් එකේ බර හරියටම හොයන්න නම් අමල් ගැන කියවෙන නිවැරදිම තොරතුරු විතරක් අපි තෝරගන්න ඕනේ. ඒ අරමුණ හොඳට ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යමුකෝ බලන්න. දැන් මේ වගේ තොරතුරු ගොඩක් දෙක්කම කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ. මේක හරිම ලේසි. අපි මේක පුංචි පියවර දෙකකට කඩාගමු. පළවෙනි පියවර තමයි හරියටම ඉලක්කමක් දීලා තියෙන, ඒ කියන්නේ අපි දන්න බරක් තියෙන ප්‍රකාශයක් හොයාගන්න එක. දෙවෙනි පියවර තමයි අන්නේ දන්න බර අපේ ප්‍රධාන ඉලක්කය වෙන අමල්ට සම්බන්ධ කරන ඉංගිය හොයාගන්න එක. ඔය පියවර දෙකෙන් අපිට ගේම් එක දිනන්න පුළුවන්. හරි, අපි පළවෙනි ප්‍රකාශය අරගෙන බලමු. ඒ කියන්නේ ඒ ප්‍රකාශය කසුන්ගේ බෑගයේ බර කිලෝග්‍රෑම් 5කි. මේක නම් නියම ආරම්භයක්. ඇයි දන්නවද? මේකේ හරියටම ඉලක්කමක් දිනවා. කිලෝග්‍රෑම් 5යි කියලා නිශ්චිත අගයක් දීලා තියෙන නිසා අපේ අර පළවෙනි පියවරට මේක හරියටම ගැලපෙනව නේද? දැන් අපි B ප්‍රකාශයත් පොඩ්ඩක් බලමු. ඒකෙන් කියන්නේ නිමල්ගේ බෑගය කසුන්ගේ බෑගයට වඩා බරින් වැඩි කියලා විතරයි. ඉතින් කොච්චරක් බරද? හරියටම බර කීයද කියලා ඒකෙන් කියවෙන්නේ නැහනේ. අනික ඒකෙන් කතා කරන්නේ නිමල් ගැන. අපිට ඕනේ අමල් වෙන්නේ. ඒ නිසා අපිට හොඳටම පැහැදිලි මේ B ප්‍රකාශයෙන් අපිට කිසිම වැඩක් නැහැ කියලා. ඉතින් අපි ඒක අයින් කරලාම දාමු. ඊළඟට තියෙන්නේ C ප්‍රකාශය දිහා බලමුකෝ. අමල්ගේ බෑගය කසුන්ගේ බෑගයට වඩා කිලෝග්‍රෑම් 2ක් බරින් වැඩිය. මේකෙන් හරිම අපූර්වට පැහැදිලි වෙනවා අපිට ඕනේ කරන ප්‍රධානම ඉංගිය මේකයි කියලා. ඇයි මේකෙන් අපේ ප්‍රධාන ඉලක්කය වෙන අමරව අපි අර කලින් හොයාගත්ත දන්නවර තියෙන කසුන්ට සම්බන්ධ කරනවා. ඒ වගේම කිලෝග්‍රෑම් 2ක් කියලා නිශ්චිත අගයක්ත් දීලා තියෙනවා. මේක නම් අපිට හම්බ වුණු රත්තරන් ටිකට් එකක් වගේ තමයි. හැබැයි නිකම්ම රැවටෙන්න එපා. අපි අන්තිම ප්‍රකාශයත් මොකද්ද කියලා බලලම ඉමු. D වලින් කියන්නේ නිමල්ගේ බෑගයේ බර අමල්ගේ බෑගයේ බරට සමානයි කියලා. මේකේ අමල්ගේ නම තිබුණට වඩාක් තියනවද? නිමල්ගේ බර අපි දන්නේ නැහැනේ. ඉතින් දන්නේ නැති බරකට සමාන කරලා කොහොමද අපි අමල්ගේ බර හොයන්නේ? ඒ නිසා මේ D ප්‍රකාශය අපි අවධානය වෙනතකට යොමු කරන එකක් විතරයි. දැන් අපිට පැහැදිලිවම පේනවා අපිට ඕනේ කරන්නේ අර A සහ C ප්‍රකාශ දෙක විතරයි කියලා. දැන් බලන්න අපි උත්තරේටම ඇවිත් ඉන්නේ. අපි A ප්‍රකාශයෙන් දන්නවා කසුන්ගේ බෑග් එක කිලෝග්‍රෑම් 5යි කියලා. C ප්‍රකාශයෙන් කියනවා අමල්ගේ බෑග් එක කසුන්ගේ බෑගයට වඩා කිලෝග්‍රෑම් 2ක් බරින් වැඩි කියලා. ඒකලම අපි මොකක්ද කරන්න ඕනේ? කසුන්ගේ බරට, ඒ කියන්නේ 5ට අර වැඩිපුර තියෙන කිලෝග්‍රෑම් 2 එකතු කරන්න ඕනේ. 5යි 2යි කීයද? හරියටම 7යි. අන්න හරි අමල්ගේ බෑග්ගේ බර කිලෝග්‍රෑම් 7යි කියලා දැන් අපි හරියටම දන්නවා. ඉතින් අපි මේ ප්‍රහේලිකාව හරිම ලේසියෙන් විසඳුවා. අමල්ගේ බෑගයේ බර ගණනය කරන්ද අපිට හරියටම උදව් වුණේ මොන ප්‍රකාශ දෙකද? ඒ තමයි කසුන්ගේ බෑගයේ බර කිලෝග්‍රෑම් 5කි කියන ඒ ප්‍රකාශය සහ අමල්ගේ බෑගයේ කසුන්ගේ බෑගයට වඩා කිලෝග්‍රෑම් 2ක් බරින් වැඩි කියන C ප්‍රකාශය. ඒ කියන්නේ දීලා තියෙන පිළිතුරු වලින් අපේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. ඒ කියන්නේ A සහ C කියන විකල්පයයි. දැක්ක නේද කොච්චර ලේසිද කියලා? අපි පියවරෙන් පියවර තර්කානුකූලව හිතුවත් මේ වගේ ඕනෑම ගැටලුවක් හරිව සතුටින් විසඳන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තවත් රසවත් මොළය මෙහෙවන්න පුළුවන් ගැටලු ඉස්සරහටත් එකතු වෙලා විසඳමුද? මේ විදියට හිතන්න පුරුදු වුණොත් විභාගයේදී මේ වගේ ප්‍රශ්න දකිද්දි කිසිම බයක් දැනෙන්නේ නැහැ. දිගටම මේ වගේ අලුත් දේවල් ඉගෙන ගන්න අපිත් එක්කම රැඳලා ඉන්න. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම subscribe කරන්න.